හැමෝටම සුබ දවසක්. අදත් අපි ගොඩක් වටින වේකන්සිස් රාශියක් ගෙනෙල්ලා තියෙනවා. විවිධ අංශවල රුපියල් 1,50,000ක වගේ වැටුපකට යන්න පුළුවන් වේකන්සි පවා අද දාලා තියෙනවා. ඔයාට තියෙන්නේ O level විතරක්ද? නැත්නම් A level විතරක්ද? අත්දැකීම් නැද්ද? ඒ කාට වුණත් ඇප්ලයි කරන්න පුළුවන් වේකන්සි පවා අද අපි දාලා තියෙනවා. ඔබ accounting ඉගෙන ගන්න කෙනෙක්ද? AAT වගේ ඉගෙන ගන්න කෙනෙක්ද? හෝටල් ශ්‍රේෂ්ඨය කෙනෙක්ද? ඒ කාට වුණත් අද වේකන්සිස් ටික බැලුවොත් ඇප්ලයි කරන්න වේකන්සි එකක් තියෙයි. තව ඔයාටම ගැලපෙන වේකන්සි එකක් තියෙනවා රථ සහායක කියලා. ඒකේ බර වැඩ නැහැ. හොඳ වේකන්සි එකක්. රුපියල් 95,000ක වගේ වැටුපකට යන්න පුළුවන් හොඳ වේකන්සි එකක්. ඒ ඔක්කොම වේකන්සිස් බලා ගන්න පුළුවන් වෙන්නේ අද වීඩියෝ එක ස්කිප් නොකර බැලුවොත් විතරයි. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් කියනවා මුලින්ම අපේ වීඩියෝ එක අපේ channel එක subscribe කරලා bell icon එක press කරලා all දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට මුලින්ම ඒ වීඩියෝ එකේ තියෙන වේකන්සිස් වලට කෝල් කරලා ඒ වේකන්සි එක ඔයාගේ කරගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයා අද මේ වීඩියෝ එක බලනකොට මේ වේකන්සි එක්ස්පයර් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට මේ වේකන්සිස් වලට කෝල් කරලා ඔයාගේ කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මේ වේකන්සිස් වලට යද්දී හරියටම බලන්න මේ කියන වේකන්සි එකකටමද ඔයාලව යොමු කරන්න කියලා. ඒ දේවල් ගැන ඔයාලා හරියට හොයලා බලලා යන්න. ඒ වගේම ගිය පාර කමෙන්ට්ස් වගේක් දාලා තිබ්බා අපේ වීඩියෝ ඇහෙන්නේ නැහැ, පැහැදිලි නැහැ කියලා. මම හිතනවා අද වීඩියෝ එකේ අපි මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳලා තියෙනවා. ඉස්සරහට ගේන වීඩියෝස් වල පවා හොඳට ඒ කියන්නේ ඇහෙන්න එහෙම ප්‍රශ්න නැතුව ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ගේ තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට කමෙන්ට් එකකින් යොමු කරන්න. අපි ඒවා හදාගෙන ඉස්සරහට වීඩියෝස් ගේනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට මේ වගේ වීඩියෝස් රාශියක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. පළවෙනි වේකන්සි එක call center executive. About the role. බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ණය අයකර ගැනීමේ සේවා සපයනු ලබන මෙම ආයතනයට සේවා සම්බන්ධීකරණය සඳහා ඇමතුම් නිලධාරීන් අවශ්‍ය කර තිබේ. සුදුසුකම් විදිහට දාලා තියෙන්නේ වයස අවුරුදු 25ත් 45ත් අතර වීම, වසර 3ක සේවා පළපුරුද්ද, මනා sannivedana හැකියාව, කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වීම. Job type full time, salary per month 28,000 to 50,000 rupees. සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාව වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් මේ කියන දුරකථන අංකයට WhatsApp මගින් යොමු කළ යුතු වේ. දුරකථන අංකය ලියා ගන්න 0702 303 727. Employer Central Recoveries number 40/2 NJV කුරේමාවත රාජගිරිය. ගේට්වේ ජාත්‍යන්තර පාසල අසල තමයි මේ ආයතනය තියෙනවා කියලා කියන්නේ. Employer mobile numbers phone numbers ලියා ගන්න 0701 900 820. අනිත් නම්බර එක තමයි 0702 303 727. ඊළඟ වේකන්සි එක රෙස්ටුරන්ට් කුක් එහෙම නැත්නම් chef. Employer Blackberry Retreat. This is a newly built cottage. මේක අලුතෙන් හදපු cottage එකක්. Job type එක full time. Salary per month 40,000 to 65,000 in rupees. Qualification විදිහට දාලා තියෙන්නේ cooking related certificate එකක් තියෙන්න ඕනේ. cooking සම්බන්ධ certificate එකක්.
1 year cooking related experience. අවුරුද්දක cooking සම්බන්ධ experience තියෙන්න ඕනේ. need knowledge housekeeping. ගෙදරක් බලා ගැනීමේ දැනුම තියෙනවා නම් ඒක හොඳයි, ඒක අවශ්‍යයි කියලා තියෙනවා. post on පේරාදෙණිය කැන්ඩි. මේ කැන්ඩි වලින් තමයි මේ ජොබ් එක පෝස්ට් කරලා තියෙන්නේ. call employer කියලා දාලා තියෙනවා ෆෝන් නම්බර් එකක්. ඔයාලා කෝල් කරලා බලන්න 0727 458 458. accounts assistant education level ordinary level O level ප්‍රමාණවත්. no experience needed. අත්දැකීම් අවශ්‍ය වන්නේ නැහැ. job type එක full time. salary per month 25,000 rupees to 35,000 rupees. රුපියල් 25,000 35,000 අතර මුදලක් ගන්න පුළුවන් මාසිකව. working hours වැඩ කරන වෙලාවල් weekdays වල උදේ 9 ඉඳන් හවස 5 වෙනකම්. weekends වල උදේ 9 ඉඳන් හවස 3 වෙනකම්. පොය holiday. WhatsApp CV2 කියලා WhatsApp නම්බර් එක දීලා තියෙනවා. ලියා ගන්න 0777 955 843. employer Wazuruddin Associates, Colombo. accounts assistant male or female. කඩවත ගෝනහේන පිහිටි ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා ප්‍රදේශය අවටින්. accounts assistant ගිණුම් සහායක ඇබෑට් සඳහා අයදුම්පත් කැඳවයි. සුදුසුකම් විදිහට දාලා තියෙන්නේ අවම වශයෙන් උසස් පෙළ සමත් වීම, ගිණුම්කරණය සඳහා A හෝ B සාමර්ථ්‍යයක් තිබීම, ගිණුම්කරණය සඳහා ගිණුම් පවත්වා ගැනීමට ප්‍රායෝගික හැකියාව තිබිය යුතුය. මැනුවල් සහ කම්පියුටර් සිස්ටම්. වරලත් කනකාධිකාරී ආයතනයේ පාඨමාලාවක අදියර අංක 1 හෝ 2 නැතහොත් අවම ලෙස AAT අදියර 2ක් හෝ සමත් වී තිබිය යුතුය. අවම වශයෙන් වසරකවත් ගිණුම්කරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද. වයස අවුරුදු 18-35 අතර ගැහැණු පිරිමි අය දෙගොල්ලන්ටම මේකට ඇප්ලයි කරන්න පුළුවන්. job type එක full time. salary per month 40,000 rupees to 50,000 rupees. අයදුම් කිරීමට ඔබගේ ජීවදත්ත පත්‍රිකාවක් ඇබෑටුවේ නම සඳහන් කර accounts assistant කියලා සඳහන් කරලා පහත සඳහන් WhatsApp අංකයට යොමු කරන්න කියලා WhatsApp නම්බර් එක දීලා තියෙනවා. ලියා ගන්න හරියට 0737 අනිත් ජොබ් වේකන්සි එක තමයි ඩිසයිනර්. ජොබ් ටයිප් එක ෆුල් ටයිම්. සැලරි per month රුපියල් ලක්ෂය ඉඳන් 1,50,000ක වැටුපකට යන්න පුළුවන් මේකේ. ඒ අතර required education මේ අදාළ ෆීල්ඩ් එකේ ඩිග්‍රී එකක් ඕන කරනවා. required working experience 1 year. අවුරුද්දක experience අවශ්‍ය කරනවා. මේ ජොබ් වේකන්සි එකට දාලා තියෙනවා මේ විදිහට description එකක්. This company has a vacancy for the architecture. In addition to the monthly salary, you can enjoy the following benefits. මේ benefit salary එකට අමතරව මේ පල්ලෙහා තියෙන benefits ටික ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. overtime allowances, arrival allowances, a transport allowance is also provided. employer කියලා දාලා තියෙන්නේ the creative space engineering private limited කඩවත. phone numbers දෙකක් දාලා තියෙනවා. ලියා ගන්න 077 56 7795. අනිත් නම්බර් එක තමයි 076 84 88
221. කැෂියර් ෆීමේල්. මුදල් අයකැමි තනතුරට ගැහැණු කෙනෙක් තමයි මේක ගැහැණු පාර්ශවයට තමයි මේක වේකන්සි එක වළංගු වන්නේ. රික්වයර්ඩ් එඩියුකේෂන් O level. සාමාන්‍ය පෙළ ප්‍රමාණවත්. රික්වයර්ඩ් වර්ක් එක්ස්පීරියන්ස් 1 year. අවුරුද්දක මේ ශේෂ්ත්‍රයේ පළපෙරුද්ද තියෙන්න ඕනේ කියලා දාලා තියෙනවා. About the role, school leavers are encouraged to apply. එහෙම දාලා තිබ්බට පාසල් නිම කළ අයටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා දාලා තියෙනවා. should have proactive and positive attitude. හැම වෙලෙම ධනාත්මකව හිතලා වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. should have a fair knowledge of MS Excel and MS Office packages. විශේෂයෙන්ම MS Excel වල Office package එකේ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. flexibility to work in shift basis වැඩ කරන්න වෙනවා, including evenings, weekends and holidays. හවස්වරු, සතියන්තේ, නිවාඩු දවස්වල එහෙම වැඩ කරන්න සිද්ධ වෙනවා. ability to learn fast. ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාව තියෙන කෙනෙක් වෙන්න ඕනේ. පුහුණු නොපුහුණු මුදල් අයකැමියන් කැෂියර්ස් බඳවාගන්න ලැබේ. මේ අර කලින් කියපු වේකන්සි එකම තමයි. ඒක සිංහලෙන් දාලා තියෙනවා. මම ඉක්මනින් එක කියවගෙන යන්නම්. සුදුසුකම් විදියට දාලා තියෙන්නේ වයස අවුරුදු 18 44 විය යුතුය. පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම පැවතිය යුතුය. පාරිභෝගික තෘප්තියට නැඹුරු සහ මිත්‍රශීලී සහ ධනාත්මක ආකල්පයක් සහිත ප්‍රසන්න පෞරුෂයකින් යුක්ත වීම. මේකේ candidates who meeting the above requirement, please send your CV, send your resume only via email. email වලින් විතරක් CV එක එවන්න කියලා තියෙනවා. මම email එක පැහැදිලිව කියන්නම්. ඔයගොල්ලෝ ඒක හරියට ලියාගන්න. මේ පුහුණු නුපුහුණු කියලා තියෙන නිසා ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් තිබ්බත් නැතත් මේ වේකන්සි එකට ඇප්ලයි කරන්න පුළුවන්. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම. ඒක නිසා මේ ඉක්මනින්ම වේකන්සි එකට ඇප්ලයි කරන්න. ඊමේල් ඇඩ්‍රස් එක දැන් ලියාගන්න. info@mrkleanz.com. ඊමේල් ඇඩ්‍රස් එකට ඔයගොල්ලෝ CV එක යවද්දී ඊමේල් ඇඩ්‍රස් එකේ සබ්ජෙක්ට් ලයින් එකේ අනිවාර්යෙන් ලියන්න කැෂියර් කියලා. ඊමේල් දාලා ඔයගේ CV එක මේ ඊමේල් ඇඩ්‍රස් එකට ෆෝවර්ඩ් කරන්න. කන්ටේනර් රථ සහායක. ජොබ් ටයිප් එක ෆුල් ටයිම්. salary per month 85,000 rupees to 95,000 rupees. රුපියල් 85,000ත් 95,000ත් අතර වැටුපක් ගන්න පුළුවන් මාසිකව මේකේ. about the role තනතුර පිළිබඳව වරාය හා අනෙකුත් දිවයින පුරා ප්‍රවාහන කටයුතු සිදු කරමින් රථයේ ගමන් කිරීමට හා රථ සහායක තනතුර දැරීමට කන්ටේනර් ගෝලයින් ඉතා ඉක්මනින් අවශ්‍ය කර තිබේ. රථ සහායක තනතුර දැරීම සඳහා රියදුරු බලපත්‍ර අවශ්‍ය නොවේ. කිසිදු මූලික පුහුණුවක් හෝ ශ්‍රේෂ්ඨ දැනුමක් අවශ්‍ය නැත කියලා දාලා තියෙනවා. මෙන්න මේ වේකන්සි එකට ඔන්න ඔයගලන්ට කියන්නේ ක්වොලිෆිකේෂන් එහෙම ලොකුවට බලන්නේ නැති වේකන්සි එකක් හින්දා ඉක්මනින් ආයුධම් කරන්න බලලා ඒක අවස්ථාව ඔයා කරගන්න. මොකද හොඳ සැලරි එකකුත් දෙනවා. ඒකේ සුදුසුකම් විදියට දාලා තියෙන්නේ වයස තමයි. වයස අවුරුදු 18 45 අතර වෙන්න ඕනේ. වරප්‍රසාද විදියට දාලා තියෙනවා රත් සහායක බර වැඩ කිසිවක් නැත කියලා. වැටු 85,000 95,000 අතර කියලා දාලා තියෙනවා. ආහාර නවාතැන් පහසුකම් නොමිලේ සපයන රැකියාවේ ස්ථීර බව සහායක අතරතුර රියදුරු වීමට අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලෝ බලපත්‍ර අරගෙන එම අවස්ථාවට ළඟා වෙන්න පුළුවන්.
වැඩි විස්තර ලබා ගැනීමට හා සම්මුඛ පරීක්ෂණ අවස්ථාවට යොමු වීමට මේ කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා දිනයක් වෙන් කරවා ගන්න කියලා දාලා තියෙනවා. ෆෝන් නම්බර් එක හරියට ලියා ගන්න 077 800 5332 SD ට්‍රාන්ස්පෝර්ට් කියලා තමයි දාලා තියෙන්නේ. ඊළඟ වේකන්සි එක රෙස්ටොරන්ට් කුක් ෆෝ රිසෝට් ඉන් නිගම්බෝ. ජොබ් ටයිප් එක ෆුල් ටයිම්. සැලරි per month 45,000 to 75,000 rupees. required education මේ සම්බන්ධ සර්ටිෆිකට් එකක් තමයි අවශ්‍ය කරන්නේ. required work experience 3 years මේ ෆීල්ඩ් එකේ 3 years work experience අවශ්‍ය කරනවා. about the role position එක restaurant cook, location එක නිගම්බෝ, benefits විදියට දාලා තියෙනවා meals provided. ඒ කියන්නේ ආහාර සපයනවා, accommodation provided නවාතැන් සපයනවා, nice working environment හොඳ වැඩ පරිසරයක් ඔයාට හොඳ වටපිටාවක් මේ රැකියාව තුළ තියෙනවා කියලා. requirements age between 25 to 50 years වයස 25ත් 50ත් අතර වෙන්න ඕනේ. only male can apply. පිරිමි පාර්ශවයට විතරයි මේකට apply කරන්න පුළුවන්. completed at least certificate course from recognized institute. කීර්තිමත් සමාගමකින් ඒ කියන්නේ කීර්තිමත් ඉන්ස්ටිටියුට් එකකින් මේ සම්බන්ධ සර්ටිෆිකට් එකක් තියෙන්න ඕනේ කෝස් එකක් කරලා at least 3 years working experience මේ සම්බන්ධ ෆීල්ඩ් එකේ අවුරුදු 3ක experience තියෙන්න ඕනේ. if you are interested in this opportunity WhatsApp your CVs to කියලා ෆෝන් නම්බර් එකක් දාලා තිනවා. මේ පොසිෂන් එකට කැමති නම් ඔයා ඉක්මනින්ම ඔයාගේ CV එක WhatsApp කරන්න කියලා දාලා තියෙනවා. ලියා ගන්න WhatsApp නම්බර් එක 077 7 3ක් 379 881 ඕ ඊමේල් කියලා ඊමේල් ඇඩ්‍රස් එකකුත් දාලා තියෙනවා. ඒකත් ලියා ගන්න aviberNard@gmail.com. employer steps garden resort. heavy vehicle driver බර වාහන රියදුරු ආයෝජන මණ්ඩලයේ BOI අනුමැතිය ඇති ISO තත්ත්ව සහතිකය ලත් බ්‍රිතාන්‍ය සමාගමකට අනුබද්ධ ලේබල් නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ හා එක්වන්න කියලා දාලා තියෙනවා. සුදුසුකම් විදියට දාලා තියෙන්නේ පැහැදිලි වාර්තා සහිත වළංගු සැහැල්ලු වාහන හෝ බර වාහන ලියදුරු බලපත්‍රයක් තිබීම සහ එහි මුල් පිටපත සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් තිබීම ජායල, කඳාන, සීදුව හා කඩවත අවට අපේක්ෂකයෙකු වඩාත් සුදුසු වේ. වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්දට සරිලන වැටුපක් ලබා දෙනවා කියලා දාලා තියෙනවා. සුදුසුකම් සපුරා ඇති අයදුම්පත් පහත WhatsApp අංකය හරහා යොමු කරන්න කියලා දාලා තියෙනවා. employer international trimmings and labels lanka private limited. ඇඩ්‍රස් එක 272 D හෝකන්දර පාර තලවතුගොඩ. call WhatsApp your CV කියලා දාලා තියෙනවා. WhatsApp නම්බර් එකක්. හරියට ඒක ලියා ගන්න 074 3511 837. හලාවත බණ්ඩිරුප්පුවට නුදුරින් පිහිටි ගෙවතු අලංකරණ සමාගමකට හොඳින් පළපුරුදු කාර්යක්ෂම පුද්ගලයන් හට පහත සඳහන් රැකියා අවස්ථා ඇත. ආකර්ශනීය වැටුප් පැමිණීමේ දීමනා
නවාතැන් පහසුකම් නොමිලේ. දැරණිය කළ වත්තක නැවතී වැඩ කිරීමට යුවලක් අවශ්‍යයි. මේ විදිහට වේකන්සිස් දෙකක් දාලා තියෙනවා. එකක් රියදුරු ලොරි ඩ්‍රයිවර්, අනිත් එක කම්කරු සේවකයින් කියලා. ඔයගොල්ලෝ වැඩි විස්තර මේ දාලා තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා අහගෙන යන්න. සේවකයින් සඳහා නවාතැන් පහසුකම් ආහාර නවතැන් පහසුකම් ආහාර දීමනා නොමිලේ සපයනවා කියලා දාලා තියෙනවා. නම්බර් එක ලියාගන්න. එතකොට ඔයාලට කෝල් කරලා ඔයගලන්ට සුදුසුයි නම් මේකට යන්න පුළුවන්. නම්බර එක 07665995553. එහෙනම් අදට එච්චරයි වේකන්සීස්. ඔයාලා අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් තමයි මෙහෙම වේකන්සීස් දාපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. බලලා ඔයාලට ඉක්මනින්ම කෝල් කරලා ඒ වේකන්සි එක ඔයාගේ කරගන්න පුළුවන්. ඒක නිසා subscribe කරලා තියෙන එක ඕගොල්ලන්ට වටිනවා. subscribe කරලා bell icon එක press කරලා all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තව දන්නේ නැති යාළුවෙකුට මේ වගේ වේකන්සීස් බලාපොරොත්තු වෙන යාළුවෙකුට ෂෙයා කරන්න. ගිය සැරේ කමෙන්ට්ස් වගේක් දාලා තිබ්බා මේ වේකන්සි එක පැහැදිලි මදි කියන ඒවා ඇහෙන්නේ නැහැ කියලා. මං හිතනවා අද ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැති කියලා. ඊළඟට එන හැම වේකන්සි එකක්ම අපි පැහැදිලිව ශබ්දේ ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට ගේන්නම්. අද එක වේකන්සීස් ප්‍රශ්නයක් නැතුව ඇති කියලා තියෙනවා. එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් මොන දෙයක් වුණත් කමක් නැහැ කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි මේ දේවල් හදාගෙන ඉස්සරහට අපිට එන වේකන්සීස් ඒ වගේම අපි තව වේකන්සීස් බලලා දානවා. ඒ වගේම තව කියන්න දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වේකන්සීස් වලට යනකොට ඕගොල්ලන්ගේ ආරක්ෂාව ගැන ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. අම්මා තාත්තා හරි කවුරු හරි කෙනෙක් එක්ක යන්න වේකන්සි ඉන්ටර්විව්ස් වලට යනකොට ඒක තමන්ගේ ආරක්ෂාවට හොඳයිනේ. ඒ වගේම මේ කියන වේකන්සි එකටමද ඔයගලන්ට එන්න ගන්න කියන එක ගැනත් ඔයගොල්ලෝ බලලා ඒ අනුව කටයුතු කරන්න. ඒ දේවල් ඔයගොල්ලෝ හොයලා බලලා කටයුතු කරන එක ඔයාලගේ වගකීමක්. අපි වේකන්සීස් මෙතනදී ඇඩ්වර්ටයිස් කරනවා විතරයි. අපි ඍජුව එයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් ගිහින් එන්නම්. thank you very much.